අයියේ අද ඉදම් ඉස්කෝලේ වැඩ බාර ගන්නවද? ඔව් නංගි අද ඉදම් ඉස්කෝලේ වැඩ බාර ගන්නවා. අයියටත් මේ ගමේම මයිකල් යන ඉස්කෝලේම ප්‍රින්සිපල් කම හම්බෙන එක ලොකු දෙයක් නේද? ඔව් ඒක ඇත්ත. අපේ මයිකල් ගැන සෝදිසියෙන් හිටිය හැකිනේ. මල්ලි මයිකල් ලෑස්ති වෙලාද දන්නේ නෑනේ. ලෑස්ති වෙලා නම් මාත් එක්කම ඉස්කෝලේට ගිය හැකිනේ. මයිකල් මේ මාමා ඉස්කෝලේට යන්න හදන්නේ. ඉක්මනට එන්න. ඉන්න මාත් එනවා. එහෙනම් අපි යන්න මයිකල් පුතා. එහෙනම් යමු. මුට මොකද උනේ යකෝ? අද විතරක් ඉස්කෝලේ යද්දි වැදලා යනවා. බම් මයිකල් මොකද බං උඹට අද විතරක් ඉස්කෝලේ යද්දි අපිට වදින්න මතක් උනේ? අනේ ඕකොනේ ඔයාලත් එක්ක බැරි. ඉදලා හිටලා හරි මතක් වුණ එක ගැන සතුටු වෙන්නේ නැතුව එනවා මට බයින්ද. මයිකල් පුතා ඉස්කෝලේ වැඩ එහෙම හොදට කරගෙන යනවා නේද? දැන් ඉස්සරහට මම නීතින් ඔයාලගේ ප්‍රින්සිපල් සර් මටත් ඔයාලා ගැන බැලුව හැකිනේ ඉතින්. ඔව් මාමේ මම ඉස්කෝලේ වැඩ කරනවා. මාමා ඒ ගැන බලන්න දෙයක් නැහැ ඉතින්. හරි අපි බලමුකෝ. මාමා කාර්යයත් මට වෛරස් එකක් වෙයිද මන්දා. අර හිටියා නේද බස් හෝල්ඩ් එකේ ඉන්නේ. ඌවත් පොඩ්ඩක් දාගෙන යන්න ඕන. මේ මාමේ ඔය ඉස්සරහා බස් හෝල්ඩ් එකේ මගේ යාළුවෙකුත් ඉන්නවා. එයාවත් පොඩ්ඩක් දාන් යන්න. හරි පුතා. එයාවත් එක්කන් යන්. යකෝ අද බස් එක ආවෙත් නෑ මයිකල් ආවෙත් නැහැ. ඇයි දන්නේ නැහැ. හිච්චි නැගපන්. අම්මට සිරි මයිකල් යන්නේ යකෝ. මේක යකෝ කාර් එක උතරන්ද? මේ කටේ සල්ලි තියාගෙනද මාත් එක්ක ඊයේ ගුණේ මාමා කේල් වත්තට පැන්නේ. කමක් නෑ. ගිහිල්ලා බලමුකෝ. බං උඹලා කාර් එකකුත් ගත්තද? කාර් එකක් ගන්න තරම් සල්ලි තියෙනවා නම් ඉරිද පොලට කෙහෙල් දාන්න ගුණේ මාමයි කෙහෙල් වත්තට පන්නවද යකෝ? ඔබට පිස්සුද? ඒකත් ඇත්තනේ. එහෙනම් කාගේද බං මේ කාර් එක? අපේ මාමා කාර්යයගේ බං. මේ එලවගෙන යන්නේ. මේ උඹලගේ මාමද බං? මාමා විතරක්ම නෙමේ බං. ඉස්සරහට අපේ ප්‍රින්සිපලුත් මෙයා තමා. ඵලයන් බං බොරු කියන්නේ නැතුව. ඇත්ත බං බොරු නෙමේ. නැත්තම් ඔහොම ලස්සනට කෝඩ් ගහගෙන යන්න පිස්සු කියලා හිතුවද? අඩෝ සුපිරීන බං. උඹලගේ මාමා අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙනවා කියන්නේ ඔබට අපේ ඉස්කෝලේම රන් කර හැකිනේ. මට නම් එහෙම හිතෙන්නේ නෑ බං. අම්මා හැමතිස්සෙම කියන්නේ මේ මාමා කාර්යයට මං ගැන බලන්නම කියලා. මට නම් හිතෙන්නේ මාමා කාර්යය ඇණයක් වෙයි වගේ බං අපිට. හරි. ඒක බලමුකෝ ඉස්සරහට. සියලු දෙනාටම සුබ උදෑසනක් වගේම සුබ අලුත් අවුරුද්දක්. හරි මම මේ පාසලේ අවුරුදු 6ක් විතර සේවය කරා. ඉතින් දැන් මගේ කාලේ ඉවරයිනේ. ඔයාලට අලුතෙන් ලොකු සර් කෙනෙක් ආවා. මේ ඉන්නේ ලොකු සර්. මේ මං කවදියෝ? ඇයි මොකද? උඹට වදයක් ඕනිද? දීපංකො බං. වද නෑනි බං. එහෙනම් මොනවාද ඕන දාන්නේ? ජීප් එකේ නැමිලා කැන්ටිමට යන්න. ඔබ ගාව සල්ලි තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් යමු ඉතින්. කැන්ටිමට ආවනි. ගුණී අයියේ මට බනිස් දෙකක් දෙන්නකෝ. බන් සුද්දා ඔබ ගාව බනිස් ගන්න තරම් සල්ලි තිබ්බද? ඔබ කිව්වේ වඩ ගමු කියලානේ. ගුණී අයියේ මුත බනිස් එපා කියන්නේ. මුත වදයක් දෙන්නේ. මේ පිටුද බං? මේ ගුණේ අයියේ මටත් බනිස් එකක්ම දෙන්න. හිටපල්ලා. හරි එහෙනම් ළමයි. ඔන්නේ නම් ඔයාලගේ අලුත් ප්‍රින්සිපල් සර් අදිදම්ම වැඩ බාර ගන්නවා. එහෙනම් ඔයාලා පන්ති වලට යන්නකෝ. මේ සුපුන් උදෙන්ම මොනවාද බන් තියෙන්නේ? උදෙන්ම ගණන් තමා බන් තියෙන්නේ. ඔබ වැඩ කරාද? කවද්ද බං වැඩ දුන්නේ? මට මතක නෑනේ. ඊයේ දුන්නේ බං. මයිකෝ ඔබ ගණන් වැඩ කරාද? පුතා දැන්නේ මතක් වුණේ බං. ඔබ කරාද?
මාත් කරේ නෑ බං. මේ කැන්ටිම පැත්තටවත් පැනගමුද? ඔව් ඔව් දැන් ඉතින් මොනා කරන්නද? කැන්ටිම පැත්තටවත් පැනගමු බං. හිච්චි මයිකල් කොහෙද යන්නේ? වනසිංහ මිස්. ඔව් වනසිංහ මිස් තමා. තමසලා දෙන්න පීරියඩ් එක කට් කරන්න නේද යන්න හැදුවේ? අනේ වනසිංහ මිස් එහෙම නෙමේ මෙතන වෙන්න ගියේ. ටීචර් පරක් වුණ නිසා ටීචර්ව එක්කන් යන්නයි අපි යන්න හැදුවේ. අහන්න ඒකයි මාත් කියන්න ගියේ. හරි හරි. එහෙනම් මං ඊයේ දුන්න වැඩ ටිකත් කරලා තිනේ දෙන්නම. එහෙනම් පොත් ගේනවලාකෝ දෙන්නම ගිහිල්ලා. හරිනේ දැන් කාපංකෝ ගුටි. මයිකල් කෝ දෙනව මෙහාට ඔය පොත? කෝ බලමු. බලන්න දෙයක් නෑ ටීචර්. මම අර අයිනෙන් දන ගහ ගන්නම්. ඒ කියන්නේ කරලා නෑනේ. දන ගහ ගන්නවා ගිහින්. තමුසේ මොකද බලාගෙන ඉන්නේ? දන ගහ ගන්නවා. ඇයි තමුසේ කරාද වැඩ? නෑ නෑ ටීචර් මං කරෙන්නේ නැහැ. අන් දන ගහ ගන්නවා. මේ බං හිච්චි අර බලපං සදුනිත් මට hina වෙනවා බං. ඔබගේ මූණ දකිද්දි මටත් hina යන එකේ සදුන්ට hina යන එක පුදුමයක් නෙමෙයිනේ බං. අනේ ඵලයන් යන්න. ඔබ හිතන්නේ ඔබ හින ලස්සන එකා කියලාද? ඔබ නිකන් තනකොළ පෙත්තෙක් වගේ යකෝ. Excuse me වනසිංහ මිස්. කියන්න ප්‍රින්සිපල් සර්. මිස් මේ 10 පන්තියේද? ඔව් සර්. මේ පන්තියේද මිස් මයිකල් ළමයා ඉන්නේ? ඔව් සර්. ඔය ඉන්න බිම දන ගහගෙන. මයිකල් ළමයයි හිච්චි ළමයයි නේද? උදේ එද්දි කොහොමද කිව්වේ උදට වැඩ කරනවා කියලා? මාමේ ගෙදර මාමා වුණාට ඉස්කෝලේ ප්‍රින්සිපල්. තේරෙන්නේ නැද්ද ඔය ළමයාට? ඔබ ඇත්ත තමා බං කිව්වේ. අලුත් පිනා අපිට ඇණයක් වෙයි වගේ තමා. ඒකනේ මං ඔබට කිව්වේ. මිස් මේ දෙන්න කරපු වැරද්ද මොකද්ද? මේ දෙන්න පොත් සම්පූර්ණ කරලා නැති හින්දා පීරියඩ් කට් කරද්දි මට අහුුනේ සර්. එහෙනම් දෙන්නම එනවලාකෝ. කලින් ප්‍රින්සිපල් වගේ නෙමේ මම. මේ බම් මයිකෝ මට හිතෙන දේමද බං ඔබටත් හිතෙන්නේ? මොකක්ද බං? කලින් පිනාට මල් තියලා වදින්න. ඒක නම් ඇත්ත බං. එනවලා දෙන්නම ඔෆිස් එකට. තමුසෙලා දෙන්න ආය පීරියඩ් කට් කරනවද? නෑ සර්. ආය වැරදි වැඩ කරනවද? නෑ සර්. ආය හැමදාම ගෙදර වැඩ කරන් එනවද? නෑ සර්. මොකක්ද කිව්වේ? වැරදුනා සර්. ආයෙද්දි ගෙදර වැඩ කරන් එනවා. මේ බං කවදියෝ මොකද්ද බං මේ ඔෆිස් එක පැත්තෙන් එන අලි පොලිවේ ගහන වගේ ශබ්දෙන්? ඒකනේ බං මාත් බැලුවේ.